IQ for Speedy Mind 63 වෙනි PDF එකේ තියෙන ප්‍රශ්නයට අදාළ පිළිතුර ලබා ගන්න විදිහ පැහැදිලි කිරීම තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. අපි ගානට යමු. ගානේ කියනවා කිරි වෙලෙන්දෙක් ඉන්නවලු. මේ කිරි වෙලෙන්දා කිරි ලීටර් 80ක්. කිරි මං ගන්නවා මිල්ක් ඉන්නේ කියලා. කිරි ලීටර් 80ක්. මෙන්න එහෙම කිරි ලීටර් 80ක් ජලය ලීටර් 20ක් එක්ක මිශ්‍ර කරනවා. ජලයට මම වෝටර් කියලා W දාගන්නවා. ජලය ලීටර් 20ක් එක්ක මිශ්‍ර කර ගන්නවලු. හරිද? ඔහොම මිශ්‍ර කරගෙන මිශ්‍රණයක් හදනවා. මේ මිශ්‍රණය එතකොට සම්පූර්ණ ලීටර් කීයක් තියෙනවද? ලීටර් 100ක් තියෙනවා. හරිද? හරි. ඊට පස්සේ කියනවා මෙන්න මේ මිශ්‍රණයෙන් හතරෙන් එකක් විකුණනවලු. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේකනේ මිශ්‍රණය. මෙන්න මේ මිශ්‍රණයෙන් හතරෙන් එකක් තමයි විකුණන්නේ. මේකෙන් හතරෙන් 100න් හතරෙන් එකක් කියන්නේ කීයද? ලීටර් 25ක් විකුණනවා මෙයා මිශ්‍රණේ. හතරෙන් එකක් කියන්නේ 25ක් නේ. නේද? 100ට වැඩි කිරීම හතරෙන් එක කියන්නේ 25ක්. ඒක ඉතුරු වෙන මිශ්‍රණේ ලීටර 75ක් තමයි ඉතුරු වෙන්නේ. හරිද? එතකොට ඔන්නම විකුණද්දී මේ ලීටර් 25 හැදෙන්නේ කොහොමද කියලා අපි බලන්න ඕනේ ඔය ගාන හදද්දී. මෙහෙමනේ. මේක මිශ්‍රණයක්නේ. එහෙනම් ඔය මෙන්න මේ 25 හැදෙන්න විකිනෙන්නත් ඕනේ මෙන්න මේ විදිහට මේ මිශ්‍රණය. ලීටර් 80න් හතරෙන් එකක්. මෙතන මිශ්‍රණයේ ලීටර් 80ක් තියෙනවනේ කිරි. එහෙනම් ඒකෙන් හතරෙන් එකක් විකිනලා තියෙනවා. හරිද? මොකද මිශ්‍රණයේ සමබරව මිශ්‍ර වෙලා තියෙනවා ඔකේ. 80න් හතරෙන් එකක් කියන්නේ කීයද? 20යි. එහෙනම් මේකෙන් ලීටර් 20ක් අඩු වෙනවා. කිරි වලින්. හරිද? හතරෙන් 80න් හතරෙන් එකක්. ඒ වගේම ජලයෙන්ුත් හතරෙන් එකක් අඩු වෙන්න ඕනේ. 20න් හතරෙන් එකක් කියන්නේ 5යි. පැහැදිලි නේද? ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ ලීටර් 25 හැදෙන්නේ. කිරි වලින් ලීටර් 20කුයි වතුරෙන් ලීටර් 5කුයි එකතු වෙලා ලීටර් 25 හැදිලා තමයි විකිනෙන්නේ. පැහැදිලිද? හරි. ඒක තමයි ගාන කියලා දෙන්නේ. ඊට පස්සේ කියනවා ඔහු විකුණු ප්‍රමාණය නැවත පෙරලීමට මෙන්න මේ මිශ්‍රණයට ජලය එකතු කරනවා. මේ බලන්නකො. දැන් මිශ්‍රණයේ ලීටර් 75යිනේ තියෙන්නේ. විකුණු ප්‍රමාණය 25යිනේ. තව 25ක් එකතු කරගන්න ඕනේ මෙයා දැන්. ඒ 25 තව මේ එකතු කරගන්න ඕනේ 25ක් නේද? ඔව්. නැවත පුරාට ජලය එකතු කරගන්න. එතකොට මෙයා එකතු කරගන්නවා ලීටර් 25ක්. මේ පැත්තට එකතු කරගන්නවා. හරිද? මේ පැත්තට ලීටර් 25ක් එකතු කරගන්නවා. මේ පැත්තට එකතු තමයි කරගන්නේ. හරිද? දැන් මොකද වෙන්නේ? මේ බලන්නකො. දැන් ඕකනේ අපෙන් ගාණේ අහන්නේ. දැන් ඔහු සතු මිශ්‍රණයේ ඇති ජලය හා කිරි අතර අනුපාතය. මේ බලන්නකො. දැන් 80න් 20ක් අඩු වුණාම මෙතන ඉතුරු වෙන්නේ ලීටර් 60යි කිරි. හරිද? මුලින්ම ජලය ලීටර් 20ක් තිබ්බා. 5ක් අඩු වෙනවා. එතකොට ලීටර් 15යි ජලය. ඒකට ආපහු ලීටර් 25ක් අපි එකතු කරනවා. එතකොට ලීටර් 40යි. ඔන්න ඔච්චරයි ප්‍රශ්නේ හදන්න තියෙන්නේ. එතකොට දැන් අපේ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? ප්‍රශ්නේ අහන්නේ දැන් ඔහු සතු මිශ්‍රණයේ ඇති ජලය හා කිරි අතර අනුපාතය. ජලය මෙතන, කිරි මෙතන. කිරි හා ජලය නෙමෙයි ජලය හා කිරි අතර අනුපාතය යහන්නේ 40ට 60යි කියන්නේ මොකද්ද? 20න් බෙදුව හැකි. 40ට 20 ඒවා 2යි. 60ට 20 ඒවා 3යි. එහෙනම් 3ට 2 නෙමෙයි හැබැයි අනුපාතයේ ප්‍රශ්නෙන් අහන්න විදිහට 2ට 3 වෙන්න ඕනේ. මොකද ප්‍රශ්නෙන් අහන්නේ ජලයට හා කිරි අතර අනුපාතය යන්නේ. ඉතින් නිවැරදි පිළිතුර 2ට 3 වෙන්න ඕනේ. පළවෙනි උත්තරේ තමයි අපිට ගන්න පුළුවන්කම ලැබෙන්නේ.